morning. ඉතින් අපි දැන් උදේම අපි යනවා අද යාල සෆාරි. ඉතින් යාල සෆාරියට දැන් වෙලා හරියට පාන්දර 5යි. ඉතින් දැන් අපි යන්න හදන්නේ. අපි ජිප් එක ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අපි බලමු යාල සෆාරි එක මොන වගේද කියලා. Hi, good morning. අපිට දැන් වෙලාව උදේ 5:00මාරයි. අපි 5ට ආවා ඕටෝ විලාස් වලින් අපි උදේ 5ට ආවා. මේගොල්ලෝ කිව්වා හරියටම 5 වෙද්දි ලෑස්තිලා ඉන්න කියලා. දැන් යාල රක්ෂිතයට ඇතුළු වෙන තැන ඉන්නේ. මෙතනින් ඕනනම් පොඩි ස්නැක් එකක් මොන හරි ෂෝට් ටේස්ට් වගේ කන්න පුළුවන්. පාන්දර වෙන නිසා ඒ වගේ පහසුකම් මෙතන දීලා තියෙනවා. ඒ වගේම මෙතනින් තමයි ටිකට් ගන්න. ඒ වගේම තව වැදගත් දෙයක් මතක තියාගන්න ඕනේ. එන හැමෝම තමන්ගේ ID එක අරන් ඉන්න ඕනේ. ඉස්සරහින් ID චෙක් කරන තැන තියෙනවා. උස්තු ගන්න කරන්න මොකුත් බෑ මෙතන යනවා නම් යන්න පුළුවන් මට ඕනේ දැන් පොඩ්ඩක් මෙතන 6 වෙනකන් ඉන්න ඕනි 6 වෙනකන් ඉන්න හින්දා ජිප් එක වැඩිලා දැන් ජිප් කොමත් 100ක් විතර තියෙනවා මෙතන දැන් අපේ කට්ටියත් ඉන්නවා ඉතින් අපේ ජිප් එක අපි සාමාන්‍යයෙන් 10 වෙනියට විතර ඉන්නවා යන්න පටන් ගත්තා අන්න ඉර ලස්සනයි අර කොහොමත් වාට පේන ඇති ඈතිනු ජිප් සෙට් එකක් යනවා ඉතින් ජිප් 50 100කට වැඩිය මෙතනත් තිබ්බා ඉතින් අපි ආවේ අද මේ අර ඕප් මේක තමයි සීසන් එක අන්තිම කාලේ ඉතින් ඒකත් එක්ක දැන් සාමාන්‍යයෙන් අපි දැන් ඉන්නේ මේ විල්ලා මැයි මාසේ අග වගේනේ මේ දවස්වල මේ පැත්ත ටිකක් කර රස්නයක් නෑ ඒකත් එක්ක ඉතින් අර සෞන්ද කාලගුණයක් තියෙන නිසා ප්‍රශ්න නෑ. ඔන්න දැන් අපි යන්න පටන් ගත්තා යාල රක්ෂිතය ඇතුළට. ඉතින් තාම එන්ට්‍රන්ස් එකට ආවේ නැහැ. මෙහෙට ඇත්තටම පුළුවන් තරම් පාන්දර එන්න ඕනේ. මොකද ජීප් 75ක් විතර තිබුණානේ. 75ක් 80ක් විතර යන්න සෙට් වෙලා තිබ්බා. ඒ එන පිළිවෙලට තමයි මේගොල්ලෝ ඇතුළට දාන්නේ. ඒගොල්ලෝ කියන්නේ පාන්දරම ආවම ඉස්සරහින්ම ගියාම ඉන්න සත්තු පාරේ ඉන්න කට්ටිය බලා ගන්න පුළුවන් කියලා නැත්තම් ඉස්සරහින් යන ජීප් සද්දෙට කැලේ ඇතුළට සත්තු යන නිසා. ඒ නිසා පුළුවන් තරම් පාන්දරේ කියන්නේ 5ට වගේ තමන්ගේ මේ විලා එකෙන් ආවනම් මෙතනින් කොහොමද ඇතුළට දාන්නේ 6ට ඉස්සරහ කිව් එකේ ඉස්සරහා ඉඳලා අපිට ඉස්සෙල්ලම් වගේ යාල රක්ෂිතය ඇතුළට ඇතුළු වෙන්න පුළුවන්. දැන් අපි ඉන්නේ යාල නැෂනල් පාක් එකට එන්ටර් වෙන තැන. අපි දැන් යන්න හදන්නේ යාල නැෂනල් පාක් එක ඇතුළට. අපි ගිහිල්ලා බලමු නේචර් එක මොන වගේ සර්ප්‍රයිස් අපිට අද දෙයිද කියලා. අනේ අල්ලගෙන කනවද කොහෙද? ඕල්ලන් වදිනවද? මේ වගේ දෙමින් උස්සලේ බලා ගන්නවා. අපි බලමු. යා ළඟටම bye bye ඉතින් ඔයාලා දැක්ක ජීප් එක මේ ඔක්කොම සෆාරි ජීප් එක ඇවිල්ලා තියෙන්නේ මේ අර ලෙපාර්ඩ් බලන්න. මේ ඇත්තටම පේන්නේ නැහැ ගොඩ සූම් කරලා තමයි බලන්න පුළුවන් උනේ. එයා ගහක් උඩ අත්තක් උඩ රෙස්ටිං පෝස් එකේ ඉන්නවා. මෙච්චර කට්ටිය එයා බලන්න එනවා කියලා දන්නවනම් ඇත්තටම එයා ටිකක් හරි ළඟට එයි කියලා මට හිතෙනවා. එච්චරට මෙයා මේ ඔක්කොම වගේ සෆාරි ජීප් අද උදේ මෝර්නින් එකට ආපු ඔක්කොම වගේ සෆාරි ජීප් දෙකට ආවා. ඒගොල්ලෝ කන්ටැක්ට් කරගෙන රිපෝට් කෙනෙක් ඉන්නකොට කන්ටැක්ට් කරගෙන එනවා. ඉතින් අපි ඒ වගේ තමයි දැක්කේ ගොඩාක් ළඟට දකින්න බැරි වුණා. යාල නැෂනල් පාක් එකේ නේචර් සර්ප්‍රයිස් එක. ඒකම නේචර් සර්ප්‍රයිස් එක තමයි මෙහි එලිෆන්ට් කෙනෙක් වයිල්ඩ් එලිෆන්ට් දකින්න එකයි රිපෝට්ලා දකින්න එකයි. ඉතින් ඇත්තටම අපි දෙන්නම දැක්කා. මේ අත එක පිළක් හරි විදානෝද ඉතාලි
ඌගේ මුලක් තිබුණා අපිට වුණා. වාව් වුණා. ආජ කීයකින් මුලක් වුණානේ. ඈ? මෙයා අම්මා වෙන්නද? උදේට આવුවත් අපේ නේද මුලක්. මේ තමයි යාල වැව. යාල වැවේ ඉතින් අපි දැන් පොඩ්ඩක් බැස්සා එළියට. බැහැලා පොඩ්ඩක් යනවා මේක මේ හරියට කියන්නේ යාල බ්ලොක් 2 කියලා. ඉතින් අපි දැන් යනවා මේ මැණික් ගඟ යනවා මෙතනින්ම. මේ අන්තිම පස්සේ කෙලින්ම මුහුදට ගම්මෝයට වැටෙන්නේ. එතකොට පොඩ්ඩක් රෙස් කරන්නත් එකදී මේ තවත් නුව වෙනවා. අපි යනවා පොඩ්ඩක් රෙස් කරලා පොඩි මුණ පොඩ්ඩක් හොදගෙන බැහැලා පොඩ්ඩක් ෆ්‍රෙෂ් වෙලා ආය අපේ සෆාරි එක මේ අන්තිම භාගය. අන්තිමට යන්න. ඉතින් මෙතන පොඩ්ඩක් රෙස්ටිං ඒරියා එකක් හරි කාම් පරිසරයක් වඩා ඇහෙනවා. ඉතින් හැයියෝ කෑ ගහනවා. වගේ මෙතන බෝඩ් එකක් ගහලා තියෙන වලහා ඉන්නවා කියලා. දැන් ඇතුළේම තහනම් තමයි. ඒ වලහා එනවලු මේ වතුර බෝඩ් එක. ඒකත් එක්ක නේද? ඕනේ වලහා ඉන්නවා කියලා කිව්වා. දැන් නම් ටිකක් ඇතුළට ගිහිල්ලාලු අපි බලමු. මෙතන දාලා තියෙනවා යාල අනෝද්‍යානයට ආවට පස්සේ අපිට බලා ගන්න පුළුවන් කුරුළු විශේෂ ඒ වගේම සමනල විශේෂ මේ ආශ්‍රිත ඉන්න සත්තු ගොඩක් ඉතින් මෙන්න මෙතන මේ අපි ඉන්න මේ රෙස් කරන්න ආපු නවතුන ඒරියා එකේ වාට පේන මෙතන මේ පොඩි රෝඩ් එකක් තියෙනවා. මෙතන වයිල්ඩ් කැම්පින් කරන්න පුළුවන්. ඉතින් වයිල්ඩ් කැම්පින් කරන්නත් ඉස්සෙල්ලා ඔන්ලයින් බුකින් කරලා ඉන්න ඕනේ. ඉතින් මේ වයිල්ඩ් මොකක්ද අපි කියන්නේ වනජීවියකින් අවසර අරගෙන ඒ වයිල්ඩ් කැම්පින් කරන්න chance එක තියෙනවා. ඉතින් ඒ විස්තරත් net එකේ ගොඩක් හොයාගන්න පුළුවන්. අපි දන්නේ අපිට කියපු විදිහට තමයි. මෙතනින් හාට ගිහිල්ලා මෙතන රෝඩ් එක මෙතනින් ගිහිල්ලා වයිල්ඩ් කැම්පින් කරන්න පුළුවන් නේ. ඔව්. ඉතින් අද මොනවද දැක්කේ? අපි දැන් මේ දැන් පහරනේ ආවේ අපි 5 ඉඳන් දැන් අපි 7:00 8:00 වෙලා 8යි කාලයි. 8යි කාලේ. ඉතින් ඒ වෙනකන් අපි ගොඩක් ඒරියා එක ඇවිද්දා. අපි දැක්කා ලෙපර්ඩ් කෙනෙක් අත්තක් උඩ ඉන්න. ඊට පස්සේ මුවෝ ගෝන්නු වයිල්ඩ් එලිෆන්ට් කෙනෙක්. සාමාන්‍යයෙන් ඔය දකින්න මේ මොනවාද මේ කුරුළු විශේෂනේ කුරුල්ලෝ ගොඩක් කිඹුළු දැක්කා. ඉතින් ඒ වගේ කිඹුල්ලෝ නම් සත්තු ගොඩක් ඉන්න ඇත්තට. ඉතින් යාලා ආවට පස්සේ මේ කාලේ හොඳ කාලයක් නේ. සෞම්‍ය කාලයත් එක්ක. ඉතින් ඇත්තටම හොඳයි. ඔයාලත් අපි තවත් පැයක් විතර තියෙන අපිට යන්නත්. ඔව් ලෙපර්ඩ් කෙනෙක් දකින්න එක තමයි නෑ යාලා නැෂනල් පාක් හරි කුමන හරි ඒවයි යන්නේ එකේ ඇත්තටම ස්පෙෂල්ම දේ. ඔව් ස්පෙෂල්ම දේ. නේචර් සර්ප්‍රයිස් එක. අපි කුමන එකෙක් දැක්කා. අපි යාලෙකෙක් දැක්කා. කොහොම හරි ඉතින් මේ සෆාරි ජීප් වල කට්ටිය කොහොම හරි එක්කෙනෙක්ව පෙන්නලම තමයි එක්කන් යන්නේ. අද කොහොමද ජීප් තිබ්බා 70ට විතර වැඩි තිබ්බා 100ක් විතර වෙන්න තිබ්බා. ඔව්. ඉතින් හොඳට හොඳ ටුවර් එකක්. ඔයාලටත් දැන් නිදහසේ ඇවිල්ලා යන්න පුළුවන් මේ යාල සෆාරි. ඉතින් යාලා මේ අවට ගොඩක් තියෙනවා මේ හොටෙල්ස් තියෙනවා. ඉතින් අපි හිටපු හොටෙල් එකේ රිව්යු එකක් ඉක්මනට ගේන්න. ඉතින් ඒ රිව්යු එකත් බලන්න. මෙතන කැම්පින් කිව්වද? කැම්පින් සයිට් එකක් තියෙනවා. කැම්පින් සයිට් එකක් තියෙනවා. ඉතින් අපි ඉස්සරහට බලමු vlog එකේ මොනවද තවත් අපිට තවත් ලෙපර්ඩ්ලා දැන් හම්බෙන්නේ. අපි යන ගමන් මෙහා ප්‍රසිද්ධ මේ ඔව් බීච් එකට යනවා. ප්‍රසිද්ධ මේ අලියෙක් ඉන්නවා කවුද? ගැමුණු හම්බේදී. ඉතින් ගැමුණු නම් ඔය හොඬ වැලේ දාලා තියෙන ඔක්කොම කනවලු. බලමු ගැමුණුත් හම්බේද? කැමති යාව හම්බෙන්න. ෂුවර් නෑ. එයා මේ හොඬ වැල දාලා කරදරයක් කරන්නේ නැල්ලු. හැමෝගෙම කෑම අරගෙන කනවලු. කෑම දෙන්න නැතුව يعني කෑම තියෙද්දි එයාට නොදී යන්නත් බැරිලු. යන්න දෙන්නෙත් නැයිලු. නැත්ලු. මේ ඉතින් අපි කැමති යාව හම්බෙන්න අපි බලමු යාව හම්බෙයිද කියලා. ගැමුණු හම්බේද කියලානේ. හරි. අපි තව පැය දෙකක් විතර තියෙනවා. ඉතින් අපි ඉස්සරහට ගිහලා බලමු මොනවද අපිට හම්බෙන්නේ කියලා. අපි ටුවර් එක ඉවර වෙන තව පැය දෙකක් විතර තියෙනවා. ඉතින් යාල වයිල්ඩ් ලයිෆ් එක යාල සෆාරි ආවොත් රංග අයියක්ම එන්න ඕනේ. ඉතින් මෙන්න මේ වගේ සුපිරි අත්දැකීමක් ගන්න. අපි රංග අයියා වඳුන්වලා දෙන්නම් ඉස්සරහට. ඔයාලටත් කන්ටැක්ට් නම්බර් එක දාන්න. ඒතකොට අපේ අයියා නම මොකද්ද? සුරේන්. ඉතින් O2 විලායකට නම් සුරේන් අයියා ඉන්නවා. සුරේන් අයියාගේ කන්ටැක්ට් නම්බර් එක දාන්න. ඒතකොට අපිට යාල සෆාරි යනවා නම් රංග අයියා ඉන්නවා. රංග අයියෙක් ආවොත් මේ වගේ සුපිරි ආතල්ලා සුපිරි ෆොටෝ ටිකක් ගන්න පුළුවන්. ඉතින් අපි කන්ටැක්ට් නම්බර් ඉස්සරහට බ්ලොග් එකේ දාන්න. අනිවාර්යෙන් ඩිස්ක්‍රිප්ෂන් එකේ මේ දේවල් දාලා තියන්න. ඉතින් අපි ඉස්සරහට බලමු. තව පැය දෙකක් විතර තියෙනවා අපිට යන්න. ඒ දේවල් බලමු. සෆාරි යන අතරතුර තව මොන වගේ ඉවෙන්ට් අපිට නැත්තම් තව සත්තු මොන වගේ හම්බෙයිද කියලා බලමු. එහෙනම් මෙතනින් අපි ගිහින් එන ඉස්සරහට හම්බෙමු.
දිගන් වල ඒකේ නම. ඒ වතුර මේ පොකුණේ නම දිගන් වල. ඇත්තට මේවා අපි දකින්නේ සූ එකේ ඉන්න එලිෆන්ට් කෙනෙක් නෙමෙයි මේ වයිල්ඩ් එලිෆන්ට් කෙනෙක්. හිතා ගන්න බෑ මෙච්චර ළඟට වයිල්ඩ් එලිෆන්ට් කෙනෙක් දැක්කම එයා වයිල්ඩ් එලිෆන්ට් කෙනෙක් වුණාම හරිම සංසම් විදිහට ඉන්නවා. හැබැයි එයා එච්චර ලොකු නැහැ. පයින් ගහන අර කටුගස් කන්නේ. ඉතින් ඒක හරිම සර්ප්‍රයිසින් දෙයක්. ඉතින් ඇත්තටම වයිල්ඩ් එලිෆන්ට් කෙනෙක් මේව දකින්න එක මෙච්චර ළඟට සූ එකේ දකින්නවටත් පයින් ගහනවනේ. සූ එකේ වගේ නෙවෙයි ඇත්තටම. කනවා. අර ටික් ගාලා කරගෙන යනවා. බාන් මුලගාවි කඩවල යන්නේ නැහැ. ඒක මොකක්ද ඇති මෙයාට අම්මට දෙවි. දෙකක් ගන්න එකපාර. හොඳේනුත් කඩනවා. ඒක මේ අර හොඳ රහජාතියක් ඉන්නදී. ඉරමුසු වගේ දෙයක් කන්නේ. ඒක කාටද ඒක අර කටු ගහන රිද්දෙනවා ඇතියනේ. කකුලෙනුත් ගහන අම්මා. නෑ ඕක දිය වෙන දෙයක් තක් ගාලා. අර අනේ වරුවේ ගුරෝස්. කෙලවලට දිය වෙනද? කෙලවල දිවි දැන් ඔබිට දැදින් ගාගෙන. යා. ඉතින් මේ අපි දැන් ඔයාලා දකින්නද වීඩියෝ එකේ ඉතින් ඒ දැක්කේ ලෝකස් නෙවෙයි අපි වෙන ලූකස් නෙවෙයි කියන්නත් බෑ. හැබැයි මේගොල්ලෝ දන්නවනේ. මේගොල්ලෝ ලූකස් නම් එයා ලඳුර ගන්න දන්නවා මේ ඩ්‍රයිවර්ස් ටික. එයා නෙවෙයි. ඉතින් මේ එයා කොහොම හරි ඒ හිටපු ලෙපාඩ් මේ හිටියා මේ අත්තක් උඩ හිටියේ. අත්තක් උඩ පැය 4ක් විතර පැය 3ක් විතර රෙස්ට් කරා. ඊට පස්සේ අපි බලාගෙනම ඉඳලා මේ එයා බහිනවත් බලාගෙන ඉඳලා ඒ කියන්නේ මූව් වෙනවා. යනවත් බලාගත්තා අපි කොහොම හරි. බහැලා යනවා අපි වීඩියෝ එකේ දැම්මා. මේ ඉතින් අර ටිකක් කට්ට කන්න ඕනේ. එයාලා බලන්න. ලේසි නෑනේ. ලේසි නෑ මොකද මේ ඇත්තටම ඔය ෆොරිනර්ස්ලා මාස ගණන් නැවතිලා ඉඳලා බලන එක අපිට එක දවසින් ඉතින් බලන්න පුළුවන් කියලා අපිට හිතන්න බෑ. ඒක ලක් එක තමයි ඇත්තටම. දැන් අපි ආවා මේ බ්ලොක් 1 එකට. ඉතින් යාළ ඇතුලේ මෙතන තියෙනවා මෙතන බීච් එක තියෙනවා. ඉතින් බීච් එකට යන්න තමයි ආවේ. ඒත් එක්කම මෙතන රෙස්ටොරන්ට් ඒරියා එකක් තියෙනවා. මම පෙන්නන්නම් ඔයාලට. ඔයාලට පේනවා ඇති. පොඩි ස්නැක් එකක් ගන්න වගේ තැනක් තමයි එතන. ඔව්. බැහැලා ඉන්න පුළුවන්. හැබැයි කුමන බහින්න බෑනේ. ඔව් කුමන බහින්න බෑ. මෙහි තැන් දෙක තුනක්ම තියෙනවා බහින්න. දෙක තුනක් තියෙනවා බහින්න. ඉතින් රෙස්ටොරන්ට් ඒරියා එක. ඉතින් ඔයාලට මේකේ ක්‍රෙඩිට් කාඩ් පේමන්ට් නම් කරන්න බෑ. ඔයාලට මේ කෑෂ් අරන් ඉන්න ඕන. කෑෂ් අරන් આવොත් පේමන්ට් කරලා මේ ඔයාලට මොනවා හරි ගන්න පුළුවන්. මෙතන මේක වොෂ්රූම් තියෙනවා. ඒ ෆැසිලිටිස් තියෙනවා. කිසි ප්‍රශ්නයක් නැහැ. කාලා බීලා යන්න පුළුවන්. හරි අපි කියන්නේ යාල ටුවර් එක නම් ඇත්තටම ගොඩක් රෙඩි පිට එන්න ඕනේ. මොකද පැය 5ක විතර උදේ 5ට ආවම 11 12 වෙනකම්ම ඉන්නවා. කුමන වගේ නෙමෙයි කුමන නම් පැය 3ක් වගේනේ. මේ ගොඩක් මේ යාලා බලන්න තියෙනවා සහ යාලා ගොඩක් වෙලා මෙහි රැඳෙනවා. ඒ නිසා ගොඩක් දැන් මම බීච් එකට ගිහිල්ලා පොඩ්ඩක් ආයෙත් බ්ලොක් 1 එකේ තියෙන මුලින් බ්ලොක් 2 එකට ගියා. බ්ලොක් 1 එකට තමයි මේගොල්ලෝ අන්තිමට එක්කන් එන්නේ. අන්තිමට මේ දැන් මේ සෆාරි එකේ අන්තිම කොටසේ ඉන්නේ. දැන් අර ඈතින් පේන්නේ යාල නැෂනල් පාක් එක එක්ක තියෙන බීච් එක. අර ඈතින් පේන්නේ. අපි බීච් එකට යයිද දන්නේ බලමු. දැන් නම් 10 මාර වගේ වෙලා හොඳටම අවුවයි. පොඩක් කම්මැලි වගේ බීච් එකට යන්න. පළු කඩනවා මේ තියෙන්නේ අම්මා. අපි රංග අයියා ෆුල් සපෝට් එක දෙනවා. ඒ වගේම සුරේෂ් අයියාත් ෆුල් සපෝට් එක දෙනවා. රසයි. රසයි. මං අත්තත් එක්ක උඩට යනවා. අක්කේ. මෙන්න බඩු ෆ්‍රෙෂ් බඩු මේ. පළු ෆ්‍රෙෂ් බඩු කනවා. ඒ කියන්නේ මං හිතුවේ මම කාලා තියනවා කියලා. ඇත්තටම කාලා නෑ. ඒක රසයි. පට රහයිනේ. ඔව්. ඔයගොල්ලොත් ආවොත් ඒවා ඉතින් ඒවා කන්න එන්න ඕන මෙන්න මේ රංග අයියා මේ ඉන්නවා. අර ලාල මෙන්න ඕන රංග අයියාවම කන්ටැක්ට් කරගෙන ඉන්න ඕනේ. අර පේනවනේ. නැත්තම් බෑනේ. යාළ වෙන්න ඕනේ. හැමෝම නවත්තන්නෙත් නෑ. එයාලා නවත්තලා මේක උඩ නැගලා කඩන්න උදව්ත් කරා. අපි යාළ නැෂනල් පාක් එකේ පැය 5ක විතර
ටුවර් එකකින් පස්සේ ආවා දැන් වෙලාව 12යි හරියටම. ඉතින් දැන් තමයි අපිට බ්‍රෙක්ෆාස්ට් ගන්න වෙන්නේ. අතරම දැන් ලන්ච් එක වෙලා තියෙන එක. ඔයගොල්ලොත් එනවා නම් අපි contact details දාන්නම්. මේ රංග අයියවම contact කරගෙන එන්න පුළුවන්. අපි ගියේ මේ ජීප් දෙකේ. කිව්වා වගේම ලස්සන ටුවර් එකක් ගියාද අපි ගොඩක් සතුටු දැක්කා. ඉතින් මේ යාල ටුවර් එක ගියාට පස්සේ ඒ කියන්නේ යාල මොකක්ද කියන්නේ ඒකට නැෂනල් පාර්ක් එකේ එකේ සෆාරි. සෆාරි යාල සෆාරි ගියාට පස්සේ ඉතින් අපිට අර පළටුප්පන ලුල්ලේ වගේ බලන්න පළටු පාන ලුණු ඒවත් හම්බෙනවා යන පාරෙම. ඒ වගේම අපිට පළටු පාන බීච් එකට යන්නත් පුළුවන්. ඒකම සත්තු ගොඩක් අපි දැක්කා. මේක ඉතින් වලහා කොටියා ඒ වගේම වලහා නම් දැක්කේ නෑ. දැක්කේ නෑ. එයා තමයි රයාම කියලා කියන්නේ. එයා නම් දැක්කේ නැහැ. එයා ඉන්න තැනට අපි ගිහිල් බලාගෙනත් හිටියා. එයා නම් ආවේ නැහැ. ඔයගොල්ලෝ දැක්කනම් ඔයගොල්ලෝ කමෙන්ට් කරන්න ඒ ෆොටෝස්. ඉතින් ඒ සත්තු බලාගෙන ඉතින් අද අපි මේ vlog එක මෙතනින් නවත්තනවා. ඉතින් අපි තවත් ලස්සන vlog එකකින් ඒ වගේම ලස්සන තැනකින් තවත් දවසක ලස්සන තැනකින් ඉක්මනටම හම්බෙන්න. එන අදට අපි ඉල්ලෙන්න. බයි.